Hello guys, welcome back to my YouTube channel. Hello guys, අපි දැන් beach යන ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අංගලත් එනවා මාත් එක්ක යන්න. So අද beach ගිහින් මොකද කරන්න කියලා බලමු. So stay with me. Let's go to the video. ඉතින් යාළුවනේ අද අපි බීච් යන්න හිතුවා. මොකද අපේ නංගිටයි මල්ලිටයි බීච් ගිහින් පොඩක් නාන්න ඕනේ කිව්වා. අපි නම් ඇත්තටම එච්චර කැමැත්තෙන් නෙවෙයි ගියේ. මොකද පුදුම රසණයක් තියෙන්නේ. ඒත් ඉතින් මෙයාලා දෙන්න කිව්ව හින්දා අපි ගියා. පවුනේ නැත්තම් ඉතින් කොහොම හරි අපි ඉතින් බීච් එකට පයින් තමයි යන්නේ. ගොඩක් ළඟින් තියෙන්නේ. හැබැයි ඉතින් ওই කාලෙකට සැරයක් යන්නේ. කොච්චර බීච් එක ළඟ තිබ්බත් හැමතිස්සෙම යන්නේ නැහැ. කාලෙකට පාරක් ගිහිල්ලා. ඒ යන්න නැති වෙන්නත් හේතුවක් ඉතින් අවුව සැර වැඩි හින්දා මේ දවස්වල ගොඩක් අවුව සැරයිනේ. ඒක නිසා තමයි හැමතිස්සෙම යවෙන්නේ නැත්තේ. ඉතින් අපි යනවා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්න. ඔය ආතනේ විතරයි. අපි හිතුවා ඉතින් ටිකක් වෙලා එන්න නිසා මොනවා හරි කන්න අරන් යන්න ඕනේ කියලා. නැත්තම් කම්මැරිනේ. එහෙනම් මොනවද ගන්නේ? මොනවද? අනියන් තියනවනේ? ඒකෙන් දෙන්න බෑන්ටි. ඒකේ නෝයේ තව ඒකෙන් දෙකක් දෙන්නකෝ. ඒකෙන් දෙකයි. ඔව් ඩාලි කොප්ප. අර කොල්ල කොල්ල. ඒ බෝලේ රසයිද? හොඳයි ඒක. පොතේ. ඒකයි ඉතින් ඔන්න ඔය වගේ පොඩි කඩචෝර ටිකක් ගත්ත කන්න. ඉතින් නැත්තම් කම්මැලිනේ. අපේ මල්ලිත් එක නම් ගමන් යන එක ලේසි නෑ යාළුවනේ. පුදුම වදයක් දෙන්න. එක්ක කවුරු හරි තල්ලු කරන්න ඕන, එක්ක කොනිච්චන්න ඕන. ඔයාලගේ වලලත් ඉන්නවද මේ වගේ දඟමල්ලෝ? ගත්ත කඩචෝර ඉතින් මගදීම කකා යනවා පේනවනේ. බීච් එකට යද්දි ඉතිරි වෙයිද දන්නෙත් නෑ. මේ ඉන්නේ අපේ අනිත් අපුඩි. මල්ලිත් එක ඕන වෙලාවක වලියක් දා ගන්නවා ඉතින්. මේ දවස්වල ඉතින් සීසන් එක නිසා ගොඩක් ෆොරනර්ස්ලා ටුවරිස් අය ගොඩක් ඉන්නවා. යමුකෝ බලන්න බීච් එකේ මොකද තත්ත්වය කියලා. ගොඩක් අය ඇති සමහර විට. මෙන්න අපේ මල්ලි. දැන් නම් ඔන්න බීච් එකට ළඟයි. හැබැයි අපි යන්නේ මේ හරි පාරේද කියලා නම් මතක නැහැ. බලමුකෝ. ඇත්තටම ගයිස් මෙතන නම් මාරම ලස්සන view එකක් තියෙනවා. යම් බලමුකෝ. ලස්සන view එකක් තියෙන ලස්සන තැනක් ඉතින්. අපි යමු බලමු මොකද වෙන්නේ කියලා. මට හිතෙනවා මේ පාර වැරදි කියලා. මෙතනින් ගියාම අපිට බීච් එකට යන්න පුළුවන් තන්නේ නැහැ. ගොඩක් අර මේ ගල් එහෙම තමයි තියෙන්නේ ඔය හරියේ. බොරළු වගේ. නේ මං කිව්වෙලම අපිට පොඩක් පාර වැරදිලා තියෙන්නේ. මේ හරිනම් බොරළු ගොඩවල් ගල් ගොඩවල් වගේ තියෙන. හරි අමාරුයි යන්න. කකුල් උනත් මේ කැපෙන්න එහෙමත් පුළුවන්. චූටි සතු එහෙමත් ඉන්නවා. අපි දැක්ක එක එක සතු හිටියා. අපි ඉතින් බල ගියා. හැබැයි හොඳයි. හොඳ හුලඟක් තියෙනවා. අපිට පාර හොයාගන්න බැරි වුණා. අපි ආයේ ওই කැලේ ඇතුළට ගියා ළමයි. පාය හොයාගන්න බැරි වෙලා කැලේ පාරෙන් දාලා තමයි ආයෙත් ගියේ. අයියෝ වෙච්ච දෙයක්.
මෙතෙන්ට ඇවිල්ලා අපි කල්පනා කරේ මොන පැත්තටද අපි හැරෙන්නේ කියලා. දන්නේ නැති ඉතින් දාම් වෙනවා ඩෝම් වෙනවා. ෆයිනලි මෙයාගේ පාරේ හැමෝම ආවා. බලන්න ගයිස් අපි කලින් පාරේටම තමයි ආයෙත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට ආයෙත් මේ පාරෙම තමයි යන්න ඕනේ. මේ බොරළු ගොඩ උඩ. යාළුවනේ ඔන්න ඔයාලට ඔය ඉස්සරහා පේන තැන ගොඩක් ටුවරිසම්ලා යාළගේ ඩයිවිං එක්ස්පීරියන්ස් එක ගන්න තැනක් තමයි ගන්න පොට් එකක් තමයි ඔතන. ඉතින් ඔතන ගොඩක් ෆොරිනර්ස්ලා හැම එනවා. තව ටිකකින් අපි අපේ යන්න ආපු තැනට අපි යනවා. මෙන්න මෙතන තමයි යාළුවනේ අපි හොය ආපු තැන. කොහොමද ලස්සනයි නේද? මාර ලස්සන view එකක් තියෙනවා. අපිට ඇත්තටම කිව්වොත් මාර මහන්සියක් ඇවිදගෙන ගොඩක් දුර ආවා. ඒක නිසා අපි පොඩ්ඩක් වාඩි වෙන්නම් කියලා තමයි මේ හැදුවේ. ඉස්සෙල්ලාම වාඩි වෙලා පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඊට පස්සේ ඉතිරි ටික කතා කරමු. ළමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ අපි ගෙනාපු කඩචෝරි ටික ඔක්කොම එකකට දාලා මික්ස් කරලා කන්න ඉතින්. දන්නවනේ කොහෙ ගියත් කෑම ෆස්ට්. අපි මේ ගෙනාපු කඩචෝරි ටික කන ගමන් චැට් එකකුත් දාගෙන වටපිට බල බල hina වී පොඩ්ඩක් වෙලා හිටියා. මේ වයිබ් එක නම් නියමයි. පවුලේත් එක්ක එළියට ඇවිල්ලා පොඩ්ඩක් වෙලා මේ වගේ කතා බහ කර කර ඉඳලා පොඩි රෙස්ට් එකක් ගන්න එක ජීවිතේට ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ අවස්ථාවක් හම්බ වුණොත් මිස් කරන්නේ නැතුව එළියට ගිහිල්ලා පොඩි ෆන් එකක් දාලා නංගිලා මායිලත් එක්ක hina වෙලා ඇවිදලා ඉන්න. ඒක නම් මාර්ම ෆීලිං එක. මෙයාලා දන්නේ මම පිටිපස්සේ ෆෝන් එක තියලා වීඩියෝ කරනවා කියලා. අන්තිමට එයාලා දැක්කා. අන්තිමට එයාලටම ලැජ්ජා කරනවා නේද කියලා එයාලම කියන්න පටන් ගත්තා. ඊට පස්සේ වීඩියෝ එක දැක්ක ගමන් හැමෝම නැගිටින්න පටන් ගත්තා. ඕක තමයි උනේ. චොකලට් එක. මෙන්න බික් එකක් වුණා දැන් මේක කඩන්න ඕන. නැත්තම් මෙයා විදික් වෙනවා. මේ දෙන්න නාලිවල වෙනකන් අපි දෙන්න බලන් හිටියා. ඔයාලට පේනව නේද ඉස්සරහා ටුවරිස්ලා ඉන්නවා. එයාලව ඩයිවිං කරන්න තමයි එක්කන් යන්නේ. මෙහි ඉන්න ගයිඩ්ස්ලා තමයි ඔය ටුවරිස්ලව ඩයිවිං වලට එක්කන් යන්නේ. මාත් ඔය වගේ බෝට් වල නම් කීප වතාවක් ගිහින් තියෙනවා. හැබැයි ළඟදී නම් ගියේ නෑ. අද නම් ගොඩක් ටුවරිස්ලා නම් පේන්නේ නැහැ වැඩිය. වෙනදට මීට වැඩිය ටුවරිස්ලා ඉන්නවා මේ හරියේ. අපි දැන් ගොඩක් වෙලා හිටියා. අවුවත් සරයි. මේ දෙන්න එන්නෙත් නෑ. එනකන් ඉතින් ඉන්නේ මේ බලාගෙන. hina විහිළු කර කර ඉන්න ඕක තමයි මේ දෙන්නගේ විදිහ.
දැන් නම් ගෙදර ගියා නම් හොඳයි කියලා හිතෙනවා. මේ දෙන්නව නම් ගන්න බෑ මං කිව්වා අපි යනවා කියලා. අපි නම් ඔන්න ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන අපි දැක්ක පොරින කෙනෙක් වාඩි වෙලා පොතක් කියවමින්. එයා මෙතන ඔක්කොම ටික දාලා ගිහිල්ලා. හිටියනම් ඔයාලටත් පෙන්වන්න තිබ්බා. ඉතින් යාළුවනේ ඔන්න ඔහම තමයි අපේ බීච් ගමන නම් ඉවරුනේ. ඉතින් දැන් ගොඩාක් දුර ඇවිදගෙන යන්න ඕනේ. ගොඩක් දුරමත් නෑ ෂෝට් කට් එකක් තියෙනවා. ඒ ෂෝට් කට් එකෙන් පයින්නවා. අයි රෝසෝ කෑ ගැහුවා අර විදිහට. යන් අපි හැමෝම එකට කියලා කෑ ගැහුවා. දැන් නම් අපි හැමෝටම සුපිරි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. ගෙදර ගියපු ගමන් ඉක්මනට කන්න ඕනේ. හොඳටම බඩගිනි. මේ තියෙන අපේ ෂෝට් කට් පාර. අපි ඉතින් මේ ෂෝට් කට් පාරෙන් පැන්නා. පල්ලෙකුත් හිටියද කොහෙද එතන. ඉතින් ගයිස් අපි ෆයිනලි ගෙදර ආවා. ඕක තමයි අද අපි බීච් ගිහින් ගත්ත අත්දැකීම. ඒකට මම නම් මාරම කැමතියි. ඉතින් ඔයාලත් කැමති නම් ලයික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙ එනවා. එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ. බයි. බයි.